අයුවන් අපි අද කතා කරන්නේ දින 50 කාර්යපත්‍රිකා වැඩසටහනේ අංක 17. වෙනද වගේම මේකට අදාළ කාර්යපත්‍රිකාව ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක. ඒ හරහා ඔබට Google Drive එකකින් අදාළ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙමනම් මගේ channel එක subscribe කරන්න, ඔයාලගේ යාළුවන් වීඩියෝ එක share කරන්න. සාමාන්‍ය පෙළ විභාගයට එන කෙටි ප්‍රශ්න 25 තුල අපි කතා කරනවා ඒ සඳහා ලැබෙන්න පුළුවන් අත්‍යවශ්‍ය කිනු සංකල්ප වලින් හදපු ප්‍රශ්න 25. එහෙනම් අපි යමු 17 වෙනි කාර්යපත්‍රිකාවේ පළවෙනි ප්‍රශ්නයට. කිසියම් සංඛ්‍යාවක වර්ගමූලය පළමු සන්නිකර්ෂණය 3.9ක් නම් එම සංඛ්‍යාව. එතකොට වර්ගමූලය 3.9 නම් අපි සංඛ්‍යාව හොයන්නේ 3.9 වර්ගය ගන්න වෙනවා. ඒ කියන්නේ 3.9 අපි ගුණ කරනවා 3.9. 9 වරක් 9 81යි 8ක් ඉතිරි වෙනවා. 9 වරක් 3 27යි මේ 8යි 35යි. ඊළඟට ගුණ කරමු 3න් 3 වරක් 9 27යි දෙකක් ඉතිරි වෙනවා. 3 වරක් 3 9යි 2යි 11යි. එකතු කරන්න 1යි 7යි 5යි 12න් 2 දාන්න පුළුවන් එකක් ඉතුරුයි. 3යි 4යි 1යි 5යි 1යි. මෙන්න මේකේ තියෙනවා දශම තිබස් ඉලක්කම් එකක්. ඒ කියන්නේ දශම ස්ථාන එකක්. මේකේ තියෙනවා දශම තිබස් ඉලක්කම් එකක් දශම ස්ථාන එකක්. ඒතර ඔක්කොම තියෙනවා දශම ස්ථාන දෙකක්. ඒතර උත්තරේ ඉන්නේ 15.2.1 ගුණිතය. අපෙන් අහන්නේ සංඛ්‍යාව. සන්නිකර්ෂණයට අපි වර්ගමූලය දීලා තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක. එහෙනම් මීට අදාළ පූර්ණ සංඛ්‍යාව තමයි 15. එහෙනම් වර්ගමූල 15 යගේ තමයි අපට 3.9ක් ලෙස ලැබෙන්නේ. ඔබට ඕනනම් 4 වර්ගමූලය 16යි. එහෙනම් 3.9 කියන්නේ ඊට චුට්ටක් අඩු ගන්න. ඒ නිසා 15 ලියන්න තිබුණා. හැබැයි මම හැදුවේ මේකේ නිවැරදිම ක්‍රමයට. ප්‍රශ්න අංක 2 රූපයේ දැක්වෙන ඍජුකෝණාශ්‍රයේ තහඩුවේ කුහර සිලින්ඩරයක් සැදුවේ නම් එහි පතුලේ විස්කම්භය කොපමණ විය හැකිද? එහෙනම් අපි සිලින්ඩරයක් හැදුවාම එක පැත්තක් ගන්න වෙන උසට. අපි මේ පැත්ත උස කියලා ගත්තොත් අපට මෙන්න මේ 44 පැත්තේ තමයි එන්නේ වෘත්තයේ පරිධියට. එහෙනම් පරිධිය 44යි. අපිට වෘත්තයක පරිධිය හොයන්න පුළුවන් සූත්‍ර දෙකක් තියෙනවා. එකක් c සමානයි 2πr අනිත් එක 5d. අපි මේ ප්‍රශ්නේ අහන්නේ විස්කම්භය නිසා අපි 5d සූත්‍රය ගමු. නැත්නම් අරය හොයලා නැවත අපිට දෙකෙන් ගුණ කරගන්න වෙනවා. එහෙනම් 5d සමාන වෙනවා 44ට. d හොයන්න අපි 5 වලට ආදේශ කරමු 7න් 22යි d සමානයි 44යි. එහෙනම් d හොයන්න පුළුවන් 44 මේ වම් පැත්තේ තියෙන බෙදිලා තියෙන 7න් අපි දකුණු පැත්ත ගුණ කරනවා. වම් පැත්තේ ගුණ වෙලා තියෙන 22 දකුණු පැත්තට ගෙනහිල්ලා බෙදනවා. දැන් කපන්න පුළුවන් 22 ඒවා 1යි 22 ඒවා 2යි. ලාවේ ඉතිරි වෙනවා දෙවරක් 7. එහෙනම් මෙන්න මේකේ විස්කම්භය වෙනවා සෙන්ටිමීටර 14. ඒ අනුව හදන්න පුළුවන් කුහර සිලින්ඩරයේ පතුලේ විස්කම්භය සෙන්ටිමීටර 14යි. ඔය උස 8ක් වශයෙන් ගත්තොත් අපට ඕනනම් ওই ටික මාරු කරලා හදන්නත් පුළුවන්. ප්‍රශ්නේ නිවැරදිව කියන්නේ උස කෝකද කියන එක. 3 A කියලා කුලකයක් දීලා තියෙනවා ගණිතයට කැමති සිසුන්. B කියන්නේ විද්‍යාවට කැමති සිසුන්. D යති රූපේ අඳුරු කළ ප්‍රදේශයෙන් දැක්වෙන සිසුන් වචනයෙන් විස්තර කරන්න. හරි. අපි බලමු. A කියන්නේ ගණිතයට කැමති සිසුන්, B කියන්නේ විද්‍යාවට කැමති සිසුන්. එහෙනම් මේ ඉන්නේ ගණිතයට කැමති අය, මේ ඉන්නේ විද්‍යාවට කැමති කට්ටිය. ඔබට පේනවා මේ පාට කරලා තියෙන්නේ ගණිතයට කැමති අයයි
විද්‍යාවට කැමති අයයි දෙගොල්ලම. එහෙනම් අපි ලියන්නේ මේක ගණිතය හා විද්‍යාව විෂය දෙකටම කැමති සිසුන්. පිළිතුර ලියන්නේ ගණිතය හා විද්‍යාව. කුලක දෙකම නම් කරලා තියෙන වචන දෙක ගන්න වෙනවා. ගණිතය හා විද්‍යාව විෂය දෙකටම කැමති සිසුන්. රූපේ දී ඇති තොරතුරු අනුව x වල අගය. රූපේ දීලා තියෙන ත්‍රිකෝණයක්. එහෙනම් ත්‍රිකෝණයක මෙන්න මේ අභ්‍යන්තර කෝණ තුනෙහි අගය 180ක් වෙන්න ඕන. මේ කොටු සලකුවෙන් දාලා තියෙන අංශක 90යි එකතු කරනවා. මේක 2x මේක 1x 3x සමාන වෙනවා අංශක 180කට. එහෙනම් මේ වම් පැත්තේ තියෙන 90 දකුණු පැත්තෙන් අපට අඩු කරන්න පුළුවන්. 180 මේ 90 අඩු කරපුවාම 90යි. දැන් අපට x වල අගය හොයන්න දෙපැත්තම 3න් බෙදන්න පුළුවන්. ඒ අනුව x වල අගය අංශක 30යි. අපෙන් කෝණ දෙකේ විශාලත්වය ඇහුවොත් එකක් 30යි අනිත් එක 2යි x කියන්නේ 60යි කියලා ලියන්න ඕනේ. දැනට අහන්නේ x වල අගය පමණයි. අපිට VG භාග දෙකක් සුළු කරන්න තියෙන්නේ. x යට 5 ගුණ කරන්න තියෙනවා 10යි x වර්ගය මම විහිදුවා ලියා ගන්නම් xx x කියන්නේ x ගුණ කිරීම x බෙදීම 2යි xy කැපෙනවා කපමු මේ x ට මේ x එකක් කැපිය හැකියි 5 වරක් 1යි 10ට 5 වරක් 2යි මේ දෙකට මේ දෙක කැපිය හැකියි දැන් ලවේ ඉතිරි වෙනවා x වර්ගය හරය ඉතිරි වෙනවා y. ඒ අනුව පිළිතුර x වර්ගයට y. 6 වෙනි ප්‍රශ්නය අංග සම ත්‍රිකෝණ යුගලයේ තෝරා අංග සම අවස්ථාව දක්වන්න. අපි දන්නවා ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන් අවස්ථා තුනක්. එකක් පා කියන්නේ පාද තුනම ගන්න වෙනවා. හැබැයි මේ ත්‍රිකෝණ තුනේම පාද තුනම දීලා නැහැ. එහෙනම් පා බෑ. අනිත් එක පාද දෙකයි අන්තර්ගත කෝණය. බලමු. පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. ඔබට පේනවා පළවෙනි එකේ මේ පාදයේ තියෙනවා. ඒකට සමාන පාදයක් මෙතන තියෙනවා. ඒකට සමාන පාදයක් මෙතන තියෙනවා. ඔන්න තුනේම පාදයක් ගන්න පුළුවන්. අපි බලමු. මෙතන තව පාදයක් තියෙනවා. ඒකට සමාන පාදයේ මෙතන තියෙනවා. ඒකට සමාන පාදයේ මෙතන තියෙනවා. ඔන්න දෙවෙනි අංගය. අපි බලමු තාම මොකද තියෙන්නේ කියලා. ඊගාවට මේ පාද දෙක අතර අන්තර්ගත කෝණය මම මේ කොළ පාටින් පාට කරන්නේ. මේකෙත් ඒකම තියෙනවා. මේකෙත් ඒකම තියෙනවා. එහෙනම් අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. පාදය අන්තර්ගත කෝණය පාදය අවස්ථාවෙන් මේ ත්‍රිකෝණ තුනම අංග සම වෙනවා. ඒ පළවෙනි ත්‍රිකෝණයේ දෙවෙනි ත්‍රිකෝණයේ තුන්වෙනි ත්‍රිකෝණයේ සමාන පාදයක් තියෙනවා. තවත් සමාන පාදයක් තියෙනවා. කෝණ තුනක් සමාන. එහෙනම් පාකෝපා අවස්ථාවෙන් අංග සම. ඒ වගේම අපිට මේකේ තියෙනවා ඍජු කෝණයක් මෙතන. මේකෙත් තියෙනවා ඍජු කෝණයක් මේකෙත් තියෙනවා ඍජු කෝණයක්. එතන මේ ඍජු කෝණයයි මේ කර්ණය සමාන වෙලා තියෙනවා. මේකෙත් කර්ණය සමානලා. මේකෙත් කර්ණය සම. හැබැයි මේකේ කර්ණය අයිතිරලා වෙනස්. ඒ නිසා මේ ත්‍රිකෝණය අපිට අංග සමයි කියලා ගන්න බෑ. එහෙනම් අංග සම කියලා ගන්න වෙන්නේ මෙන්න මේ මුලින් දීලා තියෙන ත්‍රිකෝණ දෙක. එහෙනම් මේකේ නිවැරදි උත්තරේ වෙන්න ඕනේ ABC ත්‍රිකෝණය අංග සම වෙනවා XY ත්‍රිකෝණයට අවස්ථාව කර්ණපා. මේ අවස්ථාවෙන් අංග සම කරද්දී ගැටලුවක් ඇවිත් තියෙන්නේ දීලා තියෙන தත්ත්වවල වැරද්දක් නිසා.
ඒ නිසා නිවැරදිම උත්තරේ ලියන්න වෙන්නේ අපට මෙන්න මේක. 7. 8 හා 12 සමාන්තර ශ්‍රේණික අනුයාත පද දෙකකි. පොදු අන්තරය. අපි දැන් දන්නවා පොදු අන්තරය හොයන්නේ අනුයාත පද දෙකක පසු පදයෙන් අඩු කරන්න ඕනේ පෙර පදය. 12න් 8ක් අඩු කරපුවාම මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය ලැබෙනවා 4ක් වශයෙන්. x ලාගේ හොයන්න. දීලා තියෙන ත්‍රිකෝණ දෙකක්. හැබැයි මේ ත්‍රිකෝණේ මේ පාදයේ සමානයි මේ පාදයේ. ඒ නිසා මේ කෝණයේ විශාලත්වයයි මෙන්න මේ මං ඊතලෙන් පෙන්වන කෝණයේ විශාලත්වයයි සමානයි. එතකොට මේ කෝණයේ x නිසා මේ කෝණයත් x. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ කෝණ දෙකේ එකතු වෙනවා 2x එකතු කිරීම 98 සමාන වෙනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180ට. එහෙනම් අපි 2x වල අගය ගන්නවා 180න් මේ 98 අඩු කරනවා. අඩු කරලා බලමු කී දෙන්නේ කියලා. 10න් 8ක් 2යි මෙතන 8 82යි. එහෙනම් x වල අගය හොයන්න පුළුවන් අපිට දෙපැත්තම දෙකින් බෙදලා. මේ දෙකට මේ දෙක කැපෙනවා x සමාන වෙනවා අංශක 41කට. ඒ අනුව මේ ප්‍රශ්නේ මෙන්න මේ x කෝණයේ විශාලත්වය අංශක 41යි. 9. චලනය වෙන වස්තුවක් තත්පර 8ක් තුළ සිදු වූ චලිතය නිරූපණය කරන දුරකාල ප්‍රස්ථාරයක් රූපී දැක්වේ. වස්තුවේ වේගය. ඔබට පේනවා මේ අක්ෂයේ දීලා තියෙන කාලය මේ අක්ෂයේ දීලා තියෙන දුර. එහෙනම් අපි වස්තුවේ වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලය. එහෙම නැත්නම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. අපිට හොයන්න පුළුවන් ගමන් කරපු දුර තියෙනවා මෙතන මීටර 8යි. ගත කරපු කාලය තියෙනවා තත්පර 8යි. දුර මීටර කාලය තත්පර 8ට 8 1යි ඒක කියනවා මීටර් තත්පරයට. එහෙනම් වස්තුවේ වේගයේ තත්පරයට මීටර 8. cos අංශක 60. අපි මුලින්ම හොයාගන්නවා කෝණය මෙන්න. එහෙනම් හොයාගන්න පුළුවන් ඍජු කෝණයට ඉස්සරහින් තියෙන මේ පාදය. එතකොට මම මේ දැන් පෙන්නුවේ කර්ණය. මේ තියෙන කර්ණයේ දිග 2යි. ඊගාවට මේ දීලා තියෙන කෝණයට ඉස්සරහින් තියෙන සම්මුඛ පාදය. මේක සම්මුඛ පාදය. එතකොට එක කියන්නේ බද්ධ පාදය. දැන් cos කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් දීලා තියෙන කෝණයේ අංශක 60යි cos අංශක 60 සමානයි බද්ධ පාදයේ 1යි කර්ණයේ 2යි. ඒ අනුව cos 60 සමාන වෙනවා භාගයකට. න්‍යාස දෙකක් තියෙනවා a සහ b මේ දෙකේ ගුණිතය. 2 5 න්‍යාසයේ ගුණ කරන්න ඕනේ 3 2 න්‍යාසයේ. අපි මේකේ ගණය ගත්තොත් මේකේ ගණය එන්නේ 1 2 මේකේ එන්නේ 2 1. එහෙමනම් පළවෙනි න්‍යාසයේ තීර ගන්න මෙන්න මේ 2 මේකේ පේලි ගන්න මේ දෙකට සමානයි. එහෙමනම් අපට උත්තරී වශයෙන් ලැබෙන්නේ මෙන්න මේ පේලි එකක් තියෙන තීර එකක් තියෙන එකේ එකේ න්‍යාසයක් එන්න ඕනේ. මුලින්ම අපි ගුණ කරනවා මේ දෙකෙන් මේ 3. දෙවරක් 3 6යි. ඒකට එකතු කරනවා මෙන්න මේ 5 මේ දෙකෙන් ගුණ කරලා 5 හරක් 2 10යි. දැන් 6යි 10යි එකතු කරන්න මේ අපට ලැබෙන්නේ එක කතිරක න්‍යාසයක්. රූපයේ දී ඇති තොරතුරු අනුව x වලයි y වලයි යගය. අපිට පුළුවන් මුලින්ම x හොයාගන්න. මෙතන දීලා තියෙනවා
මේ කෝණය 60යි මේ කෝණය x. මේ දීලා තියෙන්නේ බාහිර කෝණය. එහෙනම් මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ මෙන්න මේ දෙකේ එකතුවට සමානයි. එහෙනම් අපට C යෙන් මේ 60 අඩු කරලා x හොයන්න පුළුවන්. මේ දෙකේ එකතුව මේකට සමාන නම් මේකෙන් මේක අඩු කරපුවාම මේක ලැබෙනවා. ඒ අනුව C යෙන් අඩු කරන්න ඕනේ 60. C යෙන් 60ක් අඩු කරා x වලගේ අංශක 40යි. ඒ සම්බන්ධයෙන් අපිට අරගෙන y හොයන්න පුළුවන්. y හොයන්නේ මේ C යෙන් අඩු කරනවා මේ අභ්‍යන්තර කෝණේ සම්මුඛ කෝණය 70. C යෙන් 70ක් අඩු කරපුවාම y වල විශාලත්වයේ අංශක 30යි. දීලා තියෙන සමීකරණය විසඳන්න. එහෙනම් මේ දෙකේ ගුණිතය බිඳුවට සමාන නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශන දෙකෙන් අඩුම එකක් හරි බිඳුවට සමාන වෙන්න ඕනේ. අපිට නිශ්චිතවම කියන්න බෑ කෝකද බිඳුවට සමාන වෙන්නේ කියලා. ඒ නිසා අපි සාධාරණව ගන්නවා පළවෙනි ප්‍රකාශය සමානයි බිඳුවයි කියලා. එහෙම නැත්නම් හෝ දෙවෙනි ප්‍රකාශයේ සමාන වෙනවා බිඳුවට. එහෙනම් ඒ වලගේ හොයන්න පුළුවන් බිඳුව මේ හතර එහා පැත්තට ගෙනහිලා අඩු කරනවා 4ක් හෝ ඒ සමානයි බිඳුව තියෙනවා මේ දෙක එහා පැත්තට ගියාම අඩු වෙනවා. ඒ අනුව ඒ වෙලා කියනවා බිඳුවෙන් 4ක් අඩු කරා ඍණ 4යි හෝ ඒ සමානයි බිඳුවෙන් 2ක් අඩු කරා ඍණ 2. වර්ග සමීකරණයේ උත්තර දෙකක් ඇවිත් තියෙනවා. ඒ සමානයි ඍණ 4 හෝ ඒ සමානයි ඍණ 2. ඔබට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මේවායේ ගැටලු දුන්නාම ඒ වලට ගැලපෙන්නේ කොයි උත්තරයේද කියන එක දීලා තියෙන තොරතුරු අනුව තීරණය කරන්න වෙනවා. ඒතකොට සමහරට උත්තර දෙකම නේවා තියෙනවා, සමහරට උත්තර එකක් විතරක් නේවා තියෙනවා. භාග සංඛ්‍යාවක් තියෙන්නේ 7න් 2 එකතු කිරීම 3න් 1න් 7න් 3. එහෙනම් අපි මේක සුළු කිරීමේ අනුපිළිවෙල බලන්න ඕනේ. ඔබට මතක ඇති නීතිය BODMAS බලමු. B කියන්නේ brackets. මේකේ brackets නැත්නම් වරහන් නැහැ. O කියන්නේ off කියන්නේ අල්න යන්න. ඔබට පේන්නේ නැති මෙන්න මෙතන අල්න යන්නක් තියෙනවා. මේ එහෙනම් අපි මුලින්ම අල්න යන්න සුළු කරන්න ඕන. අල්න යන්න සුළු කරද්දී අපි ලියන ගණිත කර්මය තමයි ගුණ කිරීම. එහෙනම් අල්න යන්නට ගුණ කිරීම දැම්ම 7න් 3. දැන් ගුණ කරද්දී මේ ලවේ හරේ කපන්න පුළුවන් මේ 3යි මේ 3. දැන් එනවා 7න් 2 එකතු කිරීම මේ දෙක ගුණ කරගත්තා 1යි 4ක් 1 7යි. දැන් බෙදීමක් නැහැ ගුණ කිරීම හරිය අපි කරලා ඉවර කරලා තියෙන්නේ ඒ ඇඩිෂන් තියෙනවා එකතු කරන්න. බලන්න හරය සමානයි ඒ අනුව හරය 7යි ලවේ 1යි 2යි එකතු කරනවා 3යි. අවසන් පිළිතුර එනවා 7න් 3. සිරස සමග කැටයේ ඉරට්ටගයක් ලැබීම A නම් PA සොයන්න. ලක්ෂ ප්‍රස්ථාරයක් දීලා තියෙනවා කාසියකුයි ධාතු කැටයකුයි උඩ දාලා තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා ධාතු කැටය මේ පැත්තේ තියෙනවා කාසිය. කාසියේ ප්‍රතිඵල දෙක මේ පැත්තේ සඳහන් කරලා තියෙනවා. ධාතු කැටයේ ප්‍රතිඵල ටික මේ පැත්තේ තියෙනවා. දැන් අපිට තියෙන තෝරන්න සිරස. සිරස කියන්නේ මෙන්න මේ ටික. එහෙනම් ඔන්න ඔය 6යින් කැටයේ ඉරට්ටය. බලමු මොනවද ඉරට්ටයන් තියෙන්නේ කියලා. එක ඉරට්ටේ නෙමෙයි දෙක ඉරට්ටේ. එහෙනම් මෙන්න මේ සිද්ධිය ගන්න පුළුවන්. 3 ඉරට්ටේ නෙමෙයි. එහෙනම් මේක ගන්න බෑ.
4 ඉරට්ට එහෙනම් මේක ගන්න වෙනවා ආපහු 6 ඉරට්ටේ. ඔන්න කාසියේ සිරසත් එක්ක ධාතු කැටේ ඉරට්ට ඇගයක් ලැබීමේ අවස්ථාව. මෙන්න මේ සිද්ධිය නම් කරන්න තියලා තින්නේ A කියලා. එහෙනම් අපි ඊතලයක් දාලා A කියලා දාමු. PA. PA කියලා කියන්නේ ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව. සිද්ධියට තියෙනවා අවයව 3ක්. නියති අවකාශයේ තියෙනවා අවයව 12. ඒ අනුව සම්භාවිතාව 12න් 3ක් වෙනවා. මෙම ප්‍රස්ථාරයේ PQ සරල රේඛාවක්. අනුක්‍රමණයයි අන්තःඛණ්ඩය. අනුක්‍රමණය අපිට ලියන්න පුළුවන් ඛණ්ඩාංක ගත්තොත්. බලන්න Q වල ඛණ්ඩාංකයේ 2.0යි. එහෙනම් Q වල ඛණ්ඩාංකයේ 2.0යි. X වල P වල ඛණ්ඩාංකය 0.4යි. ඛණ්ඩාංක XY පිළිවෙලට සුළු වරහන් තුල කමාවකින් වෙන් කරන්න ඕනේ. ඒ අනුව අපි අනුක්‍රමණය ලියන්නේ y ඛණ්ඩාංක දෙකේ වෙනස. එහෙනම් මම අඩු කරන්නේ මේ පිළිවෙලට. මේ y 4න් අඩු කරනවා මෙතන y බිඳුව. එහෙනම් x ඛණ්ඩාංක දෙකත් ඒ පිළිවෙලටම අඩු කරන්න ඕනේ. බිඳුවෙන් අඩු කරනවා 2. 4න් බිඳුවක් 4යි. බිඳුවෙන් 2ක් ඍණ 2යි. ධනයි ඍණේ බෙදුනහම ඍණ 4 2ව 2යි. ඒ අනුව අනුක්‍රමණයේ ඍණ 2යි. ඔබ දන්නවා x අක්ෂයේ ධන දිශාවත් එක්ක මහා කෝණයක් හැදුවොත් මෙන්න මෙතන හදන කෝණේ මහා කෝණයක් නම් අනුක්‍රමණයේ ඍණාගයක් ලැබෙන්නේ. ඊළඟට අන්තःඛණ්ඩය C. අන්තःඛණ්ඩය අපට හොයාගන්න පුළුවන් x ඛණ්ඩාංකයේ බිඳුවේදී y වෙලා ගෙමි x බිඳුවේදී y 4යි. එහෙම නැත්නම් අපි අනිත් ක්‍රමය තමයි y අක්ෂයේ ඡේදන වෙන තැන මේ y අක්ෂයේ ඡේදන වෙන්නේ ඔබට පේනවා කීයෙන්ද 4න්. ධන 4න් ඡේදන වෙන හින්දා අන්තःඛණ්ඩයේ අපි ලියන්නේ ධන 4. ඔබට ඕන දැන් සමීකරණයක් ලියන්න පුළුවන් y සමානයි ඍණ 2යි x ධන 4 ලෙස. රූපේ දක්වා ඇති තොරතුරු අනුව x වලාගිය. බලන්න මේ පාදයයි සමාන්තරයි. මේ පාදයයි සමාන්තරයි. එහෙනම් මේ තියෙන සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. මෙන්න මේකට ඉස්සරහෙන් තියෙන කෝණය මේ සම්මුඛ කෝණය. ඔය මං ඉතාලියක් කියන්නේ. අන්න ඒ සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. එහෙනම් මේ කෝණේ විශාලත්වයත් අංශක 85යි. දැන් අපට පුළුවන් මෙන්න මේ තියෙන ත්‍රිකෝණේ x කියන්නේ බාහිර කෝණය. ඔය බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. අභ්‍යන්තරයේ තියෙන්නේ අංශක 85 කෝණෙකුයි 35 කෝණෙකුයි. එකතු කරමු 5යි 5යි 10යි 8යි 3යි 11යි 1යි 12යි. x වලගේ අංශක 120. විජීය භාග සහිත සමීකරණය අපි ඉස්සෙල්ලා වම් පැත්ත සුළු කරගමු. එහෙනම් මෙතන තියෙන්නේ 5 යට x අඩු කිරීම 4 යට 2x. අපිට මේකේ හරය සමාන කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ සංඛ්‍යාවේ මේ 4යි මේ 2යි දෙකෙන් කපන්න පුළුවන්. මේ වැඩේ හැම ප්‍රශ්නෙම කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? මෙන්න මේක දෙකෙන් ගුණ කරලා මේකට සමාන කරනවා. මම මේකේ පහසු ක්‍රමයට යන්නම්. මේ දෙකට මේ දෙක කැපුවා. දෙකක් එනවා. දැන් වම් පැත්තේ එනවා හරය x 5න් 2ක් 3යි සමානයි 3.
3 කියන්නේ 3 බෙදීම 1යි. දැන් අපට පුළුවන් හරස් ගුණිතය යොදන්න. මේකෙන් මෙයා ගුණ කරනවා. මේකෙන් මෙයා ගුණ කරනවා. එතකොට හරයක් නැති වෙනවා. x වලින් 3 ගුණ කරා 3x සමානයි 3 වරක් 1 3යි. දැන් දෙපැත්තම 3න් බෙදමු. 3ට 3 කැපිලා x සමානයි 3 3න් බෙදුවාම 1යි. ඒ අනුව මෙම සමීකරණයේ විසඳුම x සමානයි 1යි. A B C D යනු O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ 4කි. දී ඇති තොරතුරු ඇසුරින් x හා y කෝණවල විශාලත්වය. අපට යොදා ගන්න වෙන්නේ මුලින්ම මේ ABCD චතුරාස්‍රයේ ශීර්ෂ 4ම වෘත්තය මත තියෙන හින්දා වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ. මේ විදිහට වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. ඒ කියන්නේ මේ දෙකයි x කෝණයයි මේ x කෝණයේ එකතුව 3x සමාන වෙනවා 180කට. දැන් ඔබට පුළුවන් දෙපැත්තම 3න් බෙදන්න. මම බෙදීමේ පියවර ලියන්නේ නැහැ. 180 3ට බෙදුවාම අංශක 60යි. ඔන්න x වලගේ බෙදන්නවා 60යි. දැන් මෙන්න මේ කෝණය x බලන්න මෙන්න මේ ඡාපය. මේ ඡාපයෙන් පරිධියේ හදන කෝණය x නම් ඒකෙන්ම කේන්ද්‍රයේ හදන නැත්නම් ආපාතනය කරන මෙන්න මේ කෝණය. මේ එකම පැත්තට කෝණේ ලකුණු වෙලා තියෙන්නේ ඒ පැත්තටම ජායත් ලකුණු වෙලා තියෙන්නේ. ඔබට පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ විදිහට. වෘත්ත ඡාපයයි කේන්ද්‍රය ආපාදිත කරන කෝණයයි පරිධිය ආපාදිත කරන කෝණය තුනම තියෙන එකම ඡාපය එකම පැත්තට. එහෙනම් y වලගය පරිධියේ කෝණය 60 වාගේ දෙගුණයා. ඒ අනුව y වල විශාලත්වය අංශක 120යි. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාදිත කෝණය පරිධියේ ආපාදිත කෝණයෙන් දෙගුණයක් වෙනවා. ඉඩම කලමිල රුපියල් 900,000කි. ඉඩම් හිමියාට ලැබුණු මුදල 720,000ක් නම් තැරව් කරුවාට ගෙවන කොමිස් ප්‍රතිශතය. දැන් 900,000කට අලෙවි කරලා 720,000ක් හම්බ වුණා නම් මෙයා ගෙව්ව කොමිස් මුදල හොයන්න පුළුවන් අපට. මෙයාට හම්බුණ මුදලින් වික්ක මුදලට කොච්චරක් අඩු වෙන්න දීලා තියෙන්නේ කියලා බලන්න. අඩු කරමු බලන්න 0.0.0.0.8යි 1. එහෙනම් කොමිස් මුදල ගෙවලා තියෙනවා රුපියල් 180,000. කොමිස් ප්‍රතිශතය හොයමු. 900,000කට 180,000ක් කොමිස් ගෙවුවා නම් ප්‍රතිශතය කියන්නේ 100කට කීයද? එහෙනම් 100ට 100ෙන් ගුණ කරනවා. බිඳුවට බිඳුව බිඳුවයි 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 මේ බිඳුවයි 9 වරක් 1යි 9 වරක් 2යි දෙවරක් 10. ඒ අනුව කොමිස් ප්‍රතිශතය 120යි. PQR ත්‍රිකෝණයේ පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග. PQR කියන්නේ ලොකු ත්‍රිකෝණය. බලමු. මේ පාදේ මේකයි සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ දිග 3යි නම් මේ කොටසේ දිගත් සෙන්ටිමීටර 3යි. ආයේ මේ දිගයි සමානයි කියනවා. එහෙනම් මේ කෑල්ල 4 නම් මේක 4යි. දැන් බලන්න. මෙන්න මේකයි සමානයි කියන්නේ මේ මධ්‍ය ලක්ෂය. මේකයි සමානයි කියන්නේ මේ මධ්‍ය ලක්ෂය. එහෙනම් මධ්‍ය ලක්ෂ දෙක යා කරන මෙන්න මේ රේඛාව
ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තරයි. ඒක දීලා තියෙනවා. මේ පාදයේ දිග මේ පාදයෙන් භාගයයි. එහෙනම් මේක 6යි නම් මේක 12යි. දැන් අපිට පරිමිතිය ලියන්න පුළුවන්. මේ පාදයේ 12යි එකතු කරනවා මේ සම්පූර්ණ පාදයේ මේ කෑල්ල 4යි මේ කෑල්ල 4යි 8යි එකතු කරනවා මේ 3යි මේ 3යි මේ පාදයේ 6යි 12යි 8යි 20යි 6යි 26යි. ඔබට මෙහෙමත් පුළුවන්. මේකට මධ්‍ය ලක්ෂ පෙමින අපි දැම්මේ. එහෙනම් මෙන්න මේ පොඩි ත්‍රිකෝණයේ පරිමිතිය හොයලා 6යි 4යි 10යි 3යි 13යි එහෙනම් ලොකු ත්‍රිකෝණයේ පරිමිතිය පොඩි ත්‍රිකෝණයේ පරිමිතිය වාගේ දෙගුණයක් වෙනවා. 13 2ක් 26යි. ඒ වැඩේ යොදන්න පුළුවන් මධ්‍ය ලක්ෂ තියෙනවා නම් පමණයි. හැම ත්‍රිකෝණයකටම වැඩි කරන්න බෑ. අසමානතාව විසඳන්න වෙනවා. අපි මුලින්ම එකතු වෙලා තියෙන තුන එහා පැත්තට අරන් යමු. එතකොට එනවා x විශාලයි 3. අසමානතාව විසඳා x විසඳමු. අපිට නිකිලමේ විසඳමු කියලා කියන්නේ නැහැ. එහෙම කිව්වේ නැත්නම් අපි දාන්නේ සාමාන්‍යයෙන් සියලු විසඳමු. සංඛ්‍යා රේඛාවේ 3 4 5 අපි මුලින්ම ලකුණු කරනවා 3 මේ බෝලය පාට කරන්නේ නැහැ. මෙතන අසමානතාවය විතරයි තියෙන්නේ. x තියෙන්නේ විශාල පැත්තේ. එහෙනම් මේ 3 ඉඳලා දකුණු පැත්ත සම්පූර්ණයෙන්ම අවසානයේදී පාට කරනවා. ඔන්න විසඳුම පොළකින. රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. වටේ දිග. එහෙනම් මේ කෑල්ල 21යි මේක 21යි. අපි මේක හොයාගන්න වෙනවා. මෙතන තියෙන අංශක 90ක්. අංශක 90 නම් අපි දන්නවා මේ තියෙන වෘත්තයකින් හරියටම 4න් එකයි. 4න් එකයි 2 5r. 2 5 කියන්නේ දැන් 7න් 22යි. r කියන්නේ අරය දීලා තියෙනවා 21ක්. කැපෙනීම කපලා සරල කරමු. 7 වරක් 1යි 21ට 7 3යි. දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. දෙවරක් 1යි 22ට 11. දැන් එනවා 11 වරක් 3 33. එහෙනම් පරිමිතිය හොයමු වටේ දිග එකතු කරලා. මේ ඡාප දිග 33යි. ඒකට එකතු කරන්න ඕනේ මේ අරේ 21කුයි මේ අරේ 21කුයි. 3යි 4යි 5යි 3යි 5යි 7යි සෙන්ටිමීටර 75යි. මධ්‍යන්නේ සෙවීමේ ගැටලුවකදී ශිෂ්‍යයෙක් සකස් කළ අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ. වගුවේ හිස්තැන් පුරවන්න. අපිට පුරවන්න තියෙන x තීරය. x වලින් අපි හඳුන්වන්නේ මධ්‍යගය. නැත්නම් ඔබට පේනවා මෙන්න මේ පන්තියේ මධ්‍යගය තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපිට මෙතන පුරවන්න ඊට අදාළ පන්තිය මෙන්න මේකේ මධ්‍යගය හොයන්න ඕන. මධ්‍යගය කියන්නේ 30යි 40 අතර හරිමැද. ක්‍රම කීපයක් තියෙනවා හොයන්න. එකක් තමයි ඔය සංඛ්‍යා දෙක එකතු කරනවා. 30යි 40යි 70යි. ඒක දෙකට බෙදනවා. එතකොට 35යි. ඊගාව තියෙන fx. fx කියලා කියන්නේ f තීරයේත් x තීරයේත් ගුණිතය. එහෙනම් අපි ගුණ කරමු. මේ 4 ගුණ කරන්න 45යි. 4 වරක් 5 20න් බිඳුව දැම්මා. දෙකක් ඉතුරුයි. 4 වරක් 4 16යි ඉතිරි දෙකයි 18යි. ඒ අනුව මෙත එනවා 180ක්. AB සහ BC යනු සරල රේඛීය සකස් කර ඇති වැටවල් දෙකකි. රූපයේ ඒක දක්වලා තියෙනවා. මෙම වැටවල් දෙකටම සමදුරින්. එහෙනම්
රේඛා දෙකකට සමුදුරින් පතය. රේඛා දෙකකට සමුදුරින් පතය කියලා කියන්නේ මේ රේඛා දෙක අතර කෝණයේ කෝණ සමච්ඡේදය. එහෙනම් ඔන්න කෝණ සමච්ඡේද කියන්න. ආයේ කියනවා මොකද්ද? A සහ C සිට සෙන්ටිමීටර 3ක දුරකින් ලක්ෂ 2ක සිට නියත දුරින් අඳින්න බෑ. වෙන වෙනම අඳින්න වෙන්නේ. එහෙම වුණොත් ලක්ෂ 4ක් වෙනවා අපිට ලිඳ කපන්න පුළුවන්. අපි හිමතර බලමුකෝ. මේ A ඉඳන් නියත දුරකින් එන්නේ මොකද්ද? වෘත්තයක්. ඔන්න. C ඉඳන් ගත්තත් අපිට එන්නේ මොකද්ද? වෘත්තයක්. B ඉඳන් C ට තියෙන දුරයි C ඉඳන් C ට තියෙන දුරයි සමාන උනේ නැත්නම් වෘත්ත දෙකම කැපෙන්නේ එකම තැන නෙවෙයි. එහෙමනම් අපිට මේක ලක්ෂ 4ක් වෙනවා. ඒ ලක්ෂ 4න් අපි කැමති එකක් නම් කරමු P කියලා. මම මේක ලකුණු ගන්නකො P කියලා. එහෙනම් මෙන්න P. මෙතන A සෙන්ටිමීටර 3ක් කිව්වනම් අපිට දාන්න වෙන්නේ එක වෘත්තයක් පමණයි. හරි. එහෙනම් අපි ඊළඟට කතා කරනවා ඊළඟ කාර්යපත්‍රිකාව. ඒක අරගෙන මම ඉක්මනට අරන් එන්නම්. එහෙනම් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊටු ටිකත් මේ විදිහට බලන්න පුළුවන්.